හිරුවෙලිය පොළවෙන් සමුගෙන හෝරා කිහිපයක් ගත වී තිබුණද පරිසරය පැවතියේ අමුතුම ආකාරයේ උණුසුමකි. අහස පුරා කළු වලාකුළු රකුසන් මෙන් රොක් වෙමින් තිබුණේ මහා විපතක පෙරනිමිති පෙන්වමිනි. මම මගේ කාමරයේ ජනේලය අද්දරට වී සිහින් දුම්වලලු පිට කරන තේ කෝප්පේ දෙස බලා සිටියෙමි. නමුත් මගේ සිත තිබුණේ තේ කෝප්පේ නොවේ. මගේ දැස් નિરાයාසයෙන්ම යොමු වී තිබුණේ අල්ලපුවත්තේ පිහිටි ගයාන්ගේ නිවස දෙසටය. ගයාන් මගේ ළමා කාලයේ පටන් සිටි හොඳම මිතුරාය. ඔහුගේ පියාගේ හදිසි වියෝවෙන් පසු ඒ විශාල නිවසේ තනි වූයේ ගයාන් සහ ඔහුගේ මව වූ සුමනා නැන්දා පමණි. සුමනා නැන්දාගෙන ගමේ නොදන්නා කෙනෙක් නැත. වයසින් 40 විය පසු කලද ඈ සතු වූයේ යන්තම් 25ක්වත් නොපෙනෙන තරම් වූ රූසපුවකි. නමුත් ඈ කිසි දිනක ඒ රූපය ආභරණයක් කරගත්තේ නැත. ඇය නිතරම සිටියේ තමන්ගේ ලෝකය තුල තනිවමයි. ඇගේ දැස්වල නිතරම රැඳී තිබුණේ කිසියම් විස්තර කළ නොහැකි පාළුවකි. අද දින ගයාන් නිවසේ නෑ. කාර්යාලයේ හදිසි රාජකාරියකට ඔහුට දින දෙකකට නුවර එළියට යාමට සිදුවියා. කසුන් මචන් අම්මා තනියම මේ දවස්වල වහින්නත් එනවා වගේ පොඩ්ඩක් රැට ඇහැගහගෙන හිටපන්. මොකක් හරි වුණොත් මට කෝල් එකක් දීපන්. ගයාන් යන්නට කලින් මගේ උරහිසට අත තබා කීවේ දැඩි විශ්වාසයකිනි. ඔබ බය නැතුව ඵලයන්. මම ඉන්නවනේ. මම ඔහුට පොරොන්දු වූයෙමි. රාත්‍රී 8 පසුවන විට පරිසරයම වෙනස් විය. සුළඟ හමන්නට පටන් ගත්තේ ගස්වල අතු පවා කඩා දමන තරම් වේගයෙනි. විදුලි කෙටීම් අහස දෙපළු කරන විට මුළු ප්‍රදේශයම තප්පරයකට දවාලක් මෙන් එළියවියා. මම සුමනා නැන්දාගේ නිවස දෙස බලා සිටියෙමි. වෙනදාට වේලාසනින්ම විදුලි බුබුලු නිවා දමන ඇය අද තවමත් සාලයේ විදුලි බුබුල දල්වාගෙන සිටියාය. එකවරම ඇගේ ජංගම දුරකථනය නාදවන බවත් ඇය ඊතා කලබලයෙන් එය කනට තබාගත් බවත් ජනේලය තුලින් මට පෙනුනි. මම බලා සිටි චිත්‍රපටයක දර්ශනයක් දෙස බලා සිටින්නාක් මෙනි. ඇය කාමරය පුරා එහා මෙහා ඇවිදින්නට වූවාය. ඇය වරක් හිස බදා ගත්තාය. තවත් වරක් බිත්තියට හේතු වූවාය. බිත්තිය මත වැටී තිබුණු ඇගේ සෙවණැල්ල පවා වෙව්ලන බවක් මට පෙනුනි. ඇය දැඩි බියකින් පසුවන බව පැහැදිලිය. ටික වේලාවකින් ඇය වේගයෙන් පැමිණි ජනෙල් රිදි සියල්ල තදින් වසා දෙමුවාය. ඒ දෙස බලා සිටි මගේ හිතේ ඇති වූයේ කුතුහලයක් පමණක් නොවේ. ගයාන් නැති මොහොතේ ඇයව බියගන්වන්නේ කවුද? ඇය සගවන රහස කුමක්ද? රාත්‍රී 10 වන විට අහස කඩා වැටෙන්නාක් මෙන් මහා වර්ෂාවක් ඇදහැලෙන්නට විය. පහළට වැටෙන වැහි බින්දුවල හඬ නිසා අඩි 2ක් ළඟින් සිටින කෙනෙකු කතා කරන දෙයක්වත් නොඇසෙන තරම්ය. මේ ഘോഷාකාරී පරිසරය මගේ සිතේ තිබූ නොසන්සුන්කමත් තවත් වැඩි කළේය. මගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේය. තිරයේ සුමනා නැන්දා යන නම දිස්වනු දැක මම වහාම ඒට ප්‍රතිචාර දැක්වුවෙමි. හෙලෝ නැන්දේ. කසුන්? අනේ පුතේ. ඇගේ කටහඬ බෙව්ලමින් තිබුණි. ඒ හඬේ තිබුණේ හදිසි ආපදාවක ලකුණුය. ඉක්මනට එන්න පුළුවන්ද? කුස්සිය වතුර බටයක් පුපුරලා මට කරගන්න දෙයක් නෑ. මම දෙවරක් නොසිතා කුඩයත් රැගෙන මහා වැස්සේම ගයාන්ගේ නිවස දෙසට දිව ගියෙමි. ගේට්ටුව ඇරගෙන මම දොරකඩට යද්දී දොර විවෘතව තිබුණි. මා ඇතුළට ගිය විගස දුටු දසුන මා මවිත කළේය. නිවසේ විදුලිය විසන්දි වී නොතිබුණත් කුස්සිය දෙසින් ගලා එන මහා ජලපහරක් සාලය දක්වාම පැමිණෙමින් තිබුණි. මම වහාම කුස්සියට බිව ගියෙමි. එහි වූ දර්ශනය ඊටත් වඩා භයානක විය. සිංක් එක යට ප්‍රධාන නලයක් පුපුරා අධික පීඩනයකින් වතුර විදිමින් තිබුණි. සුමනා නැන්දා වතුර පහළ මැද සිටගෙන එය නතර කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටියාය. ඇගේ මුළු සිරුරම වතුරෙන් තෙමී ගොස් තිබුණි. සීතල වතුර පහර ඇගේ සිරුරේ වැදී බිම දිගේ ගලා යද්දී ඇය සීතලෙන් ගැහෙමින් සිටියාය. කසුන් බලන්න මේක. මට තනියම බෑ. ඇය කෑ ගැස්සුවාය. මම කුඩය පස්සෙක දමා වහාම ඇය වෙත දිව ගියමි. නැන්දේ අයින් වෙන්න මම බලන්නම්. මම සිංක් එක යටට රිංගා ප්‍රධාන වෑල්ව් එක සෙවීමට පටන් ගත්තෙමි. පයිප්පය පුපුරා තිබුණේ අත දාන්නටවත් අමාරු ඉතා අපහසු තැනකිනි.
වතුර පහර මගේ මුහුණට සහ ඇඟටද වදින්නට විය. ඔයාට පේනවද පුතේ? මම මොකක් හරි කරන්නද? නැන්දා මගේ පිටුපසින් සිට අසන්නට වූවාය. මට වැල්ව් එක අහු වුණා. ඒත් මේක හිර වෙලා. තනියම කරකවන්න බෑ වගේ. ඇය වහාම මගේ උදව්වට ඉදිරිපත් වූවාය. ඇය මා අසලටම පැමිණි සිංක් එක යටට නැමි මගේ දෑත් මත තමා දෑත් තබා වැල්ව් එක කරකැවීමට උත්සාහ කළාය. ඒ පටු ඉඩකඩ තුල අප දෙදෙනා එකිනෙකාට තද වී සිටියේ හරියට කුණාටුවකට හසු වූ නැවක මගින් දෙදෙනෙකු මෙනි. නමුත් ඒ සීතල මැදවුවද අපේ හුස්ම වැටෙන රිද්මය එකිනෙක ගැටෙද්දී මට දැනුනේ විස්තර කළ නොහැකි උණසුමකි. අවසානයේ දැඩි පරිශ්‍රමයකින් පසු අපි වැල්ව් එක වසා දැමුවමු. වතුර පහර නතර වියා. අපි දෙදෙනාම සිංක් එක යටින් එළියට ආවේ හති දමමිනි. අපි දෙදෙනාම කුස්සියේ මැද සිටගෙන සිටියේ තෙත බේරෙන ඇඳුම් පිටිනි. සුමනා නැන්දාගේ මුහුණේ තිබූ බිය තවමත් පහව ගොස් තිබුණේ නැත. ඇය ගැඹුරු හුස්මක් ගෙන නලලට වැටුණු තෙත කෙස් රොදක් කන පිටුපසට කරගත්තාය. ඔයා හොඳටම තෙමිලානි පුතේ. ඉන්න මන් පිහිදා ගන්න දෙයක් ගෙන්නම් කියමින් ඇය කාමරයේ දෙසට යාමට සැරසුණාය. එවිටම මගේ ඇස ගැටුනේ කුස්සියේ මේසය මත තිබූ අඩක් පෙමුණු කඩදාසියක් වෙතය. සුළඟට එය බිමට වැටෙන්නට ආසන්නව තිබුණි. මම එය අතට ගත්තිමි. එය බැංකුවකින් හෝ ණය දෙන ආයතනයකින් එවූ ලියුමකි. එහි රතු පෑනින් ලියා තිබුණේ ඉතා තර්ජනාත්මක පණිවිඩයකි. හෙට දවල් 12 වෙද්දී මුදල ගෙව්වේ නැත්තම් අපි ගෙදරට එනවා. ගයාන් පුතාට හැමදේම කියනවා. මගේ හදවත නතර වුණාක් මෙන් දැනුනි. ගයාන්ගේ පියා මිය යන්නට පෙර විශාල ණයක් ගෙන ඇති බවත් එය ගෙවා ගන්නට බැරුව සුමනා නැන්දා මේ තරම් කාලයක් තනිවම සටන් කර ඇති බවත් මට වැටහුණි. අර කලින් ආ දුරකථන ඇමතුම ඇවිත් තිබුණේද මොවුන්ගෙනි. කසුන් මම ගැස්සී පිටුපස බැලුවමි. සුමනා නැන්දා දොරකඩ ළඟ ගල් ගැසී බලා සිටියාය. ඇය අතේ තිබූ තුවාය බිමට වැටුනේ. ඇය මාත තිබූ ලියුම දෙක අකුණු සැරවැදුණාක් මෙන් විය. ඇය දිවගෙන විත් මගේ අතින් ලියුම උදුරා ගත්තාය. අනේ කසුන් මේක ගයාන්ට කියන්න එපා. මම වැඳලා ඉල්ලන්නම්. ඇය හඩා වැටෙමින් මගේ පාමුල වැටෙන්නට ගියාය. මම වහාම ඇයව අල්ලා ගත්තිමි. නැන්දේ පිස්සුද මේ මොකද කරන්නේ? නැගිටින්න. ඇය දරාගත නොහැකි වේදනාවෙන් ඉකිගසන්නට වූාය. ඇගේ මුළු සිරුරම වෙව්ලමින් තිබුණි. රංජිත් මැරෙද්දී ලක්ෂ ගානක ණයක් තියලයි ගියේ. ගයාන්ලේ රස්සාවට ප්‍රශ්නයක් වෙයි කියලා මම මේක එයාගෙන් හැංගුවා. මම මේක කොහොම හරි ගෙවන්න හැදුවේ. ඒත් දැන් මට බෑ කසුන්. මම හිර වෙලා ඉන්නේ. මට බයයි. ඇය කියන හැම වචනයක්ම මගේ හදවත පසාරු කරගෙන ගියේය. මේ අහිංසක ගැහැණිය මේ විශාල බර තනිවම උසුලාබන සිටි ආකාරය ගැන මට පුදුම හිතුණි. ඇයව සනසනු මිස වෙන කළ හැකි දෙයක් මට ඒ මොහොතේ සිතුනේ නැත. ඇය සිටියේ දැඩි මානසික කම්පනයක සහ කායික පීඩාවකිය. බය වෙන්න එපා නැන්දේ. අපි මේක විසඳමු. මම ඉන්නවනේ. ගායන්ට දැනගන්න තියන්නේ නැහැ. මගේ වචන ඇයට යම් සහනයක් ගෙනා බව පෙනුනි. ඇය හිමින් හිස ඔසවා මා දෙස බැලුවාය. මේ මොහොතේ පිටත වැස්ස තරමක් අඩු වී තිබුණත් නිවස තුල තිබූ නිහඬතාවය ඊටත් වඩා ප්‍රබල විය. අපි දෙදෙනාම තෙතබරිතව සීතලෙන් ගැහෙමින් එකිනෙකා ඉදිරියේ සිටින සිටියෙමු. මේ හදිසි අනතුර සහ හෙළි වූ රහස නිසා අප අතර තිබූ අසල්වැසි පවුර දිය වී ගොස් තිබුණි. මට ගොඩාක් සීතලයි පුතේ. ඒ වගේම මට ගොඩාක් බයයි. ඇය ඊතා හෙමින් මිමිනුවාය. ඇය සිටියේ අසරණ භාවයේ උපරිම තැනේ. ඇයට අවශ්‍ය වූයේ ආරක්ෂාවයි. මම මගේ අත ඇගේ උරහිස මත තැබුවෙමි. ඒ ස්පර්ශය ඇයට විදුලි සැරයක් මෙන් දැනෙන්නට ඇත. ඇය මදක් ගැස්සී ගියා නමුත් ඉවත් උනේ නැත. මම තේටක් හදන්නද? මම ඇසුවෙමි. ඇය ඊට පිළිතුරු නොදී මා දෙසම බලා සිටියාය. ඒ බැල්ම තුල තිබුණේ ආරාධනාවක්ද, ඉල්ලීමක්ද, නැතහොත් හුදු ස්තුතියි කිරීමක්ද කියා වෙන්කර හඳුනා ගැනීම අපහසු වී. ඇගේ පපුව වේගයෙන් ගැහෙමින් තිබුණේ ඈ තුල ඇති වී තිබෙන දැඩි හැඟීම් ප්‍රකාශ කරමිනි. අපි දෙදෙනා අතර තිබූ පරතරය අඟල් කිහිපයකට අඩු විය. ඇය මගේ දැස් දෙස බලා සිටියේ වසර ගණනාවක් තිස්සේ Tamanට අහිමි වූ යම් දෙයක් සොයන්නාක් මෙනි. කසුන්,
ඇගේ කටහඬ ඉතා සිහින් විය. අද රැට මම තනියම. ඇයට වාක්‍ය සම්පූර්ණ කිරීමට නොහැකි විය. නමුත් මට ඇය කියන්නට හැදුදේ තේරුණි. ඇයට තනියම ඉන්නට බිය බවත් මගේ රැකවරණය ඇයට අවශ්‍ය බවත් මට වැටහුණි. අපි දෙදෙනා සාලයට පැමිණියෙමු. මම දොර ජනෙල් සියල්ල හොඳින් අගුළුලා ඇති බව තහවුරු කළෙමි. ඇය කාමරයට ගොස් වියලි ඇඳුම ඇඳගෙන පැමිණියාය. මමද ගයාන්ගේ ඇඳුමක් ඇඳගත්තෙමි. අපි සෝෆා එකේ වාඩි වී උණුසුම් කෝපි එකක් බොමින් සිටියෙමු. විදුලි බුබුලේ එළිය අඩු කර තිබුණි. බිත්ති මත වැටී තිබුණේ අපේ දිගු සෙවණැලි පමණි. ඔයා මම ගැන මොනව හිතනවද මන්දා? ඇය කෝපය දෙස බලාගෙන ඇසුවාය. මම හිතන්නේ ඔයා පුදුම ධෛර්යවන්ත ගැහණියක් කියලා නැන්දේ. වෙන කෙනෙක් නම් මේ වෙද්දි දාලා ගිහින්. මගේ වචන ඇගේ හිතට ලොකු ශක්තියක් විය. ඇය කෝප්පය පසෙක තබා මගේ දෙසට හැරුණාය. ඔයා හරිම හොඳයි කසුන්. ගයාන් වාසනාවන්තයි ඔයා වගේ යාළුවෙක් ලැබුණ එකට. මමත් ඇය නැවතුනාය. ඒ නිහඬ මොහොතේ අපි ඇස් නැවතත් එකිනෙක ගැටුණි. පිටතින් ඇසෙන වැහිහඬ ක්‍රමයෙන් ඈතට යන්නක් මෙන් මට දැනුනි. මම ඇගේ අත තදින් අල්ලගත්තෙමි. අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු. ඇය මද සිනහවක් පෑවාය. ඒ සිනහව තුල කඳුළු පිරී තිබුණි. ඇය හෙමින් මගේ උරහිසට හිස තැබුවාය. මම විරුද්ධ වුණේ නැත. ඒ මොහොතේ කාලය නතර වූවක් මෙන් මට දැනුනි. ඒ රාත්‍රිය පුරාවටම අපි එලෙසම සිටියෙමු. වැස්ස අඩු වී ගියද අපේ සිත් තුළ ඇති වූ කුණාටුව නිහඬ වී තිබුණේ නැත. එය දැන් සෞම්‍ය සුළඟක් බවට පත්වී අපව සනසමින් තිබුණි. ඇය මගේ ළඟින් ලැබූ ආරක්ෂාව සහ උණුසුම වසර ගණනාවකට පසු ඇයට ලැබුණු වටිනාම දේ විය. පසුදා උදෑසන හිරු පායන විට පරිසරය ඊයේ තිබුණාට වඩා හාත්පසින්ම වෙනස් වී තිබුණි. කුරුල්ලන්ගේ හඬින් පරිසරය පිරී ගොස්ය. මම සෝෆා එකේ අවදි වන විට සුමනා නැන්දා කුස්සියේ උයන සුවඳ මට දැනුනි. මම කුස්සියට ගියෙමි. ඇය වෙනදාට වඩා ප්‍රබෝධමත් බවක් පෙනෙන්නට තිබුණි. ඇගේ මුහුණේ තිබූ බිය සහ පීඩනය පහව ගොස් අලුත් බලාපොරොත්තුවක එළියක් රැඳී තිබුණේ. "ගුඩ් මෝනින් කසුන්." තේ එකක් හදන ගමන් ඈ මා දෙක සිනාසුනාය. "ගුඩ් මෝනින් නැන්දේ." අපි දෙදෙනා අතර වචන වැඩිපුර හුවමාරු වුණේ නැත. නමුත් අපේ ඇස්වලින් හුවමාරු වූ බැල්ම වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් විය. එහි තිබුණේ රහසක් බෙදාගත් දෙදෙනෙකු අතර ඇතිවන ගැඹුරු අවබෝධයයි. උදේ 10 වන විට ගයාන් ආපසු පැමිණියේය. "අම්මේ කොහොමද? රෑ වැස්ස නේද හොඳටම?" "කසුන් උඹ හිටිය නේද?" ගයාන් බෑග් එක පසකින් තබමින් ඇසුවේය. "ඔව් පුතේ. කුස්සියේ පයිප්යක් පැලිලා වතුර ගලන්න ගත්තා. වෙලාවට කසුන් හිටියේ. එයා තමයි රෑ ඇවිත් ඒක හදලා දුන්නේ." සුමනා නැන්දා ඊට සැහැල්ලුවෙන් උත්තර දුන්නාය. ඇය ණය ප්‍රශ්නය ගැන හෝ ඇය විඳි බිය ගැන වචනයක්වත් කීවේ නැත. ගයාන් මගේ දිහා බලලා hina වුණා. "අඩෝ තෑන්ක්ස් බං. මම දන්නව උඹට විතරයි අපේ අම්මව බලාගන්න පුරුවම් කියලා." ගයාන් ඊ වචන කියද්දී මම සුමනා නැන්දා දෙස බැලුවෙමි. ඇය ගයාන් පිටුපස සිට මම දෙස බලා සියුම් ලෙස ඇසක් ඉගි කළාය. ඒ බැල්මේ තිබුණේ පොරොන්දුවකි. අර ණය ප්‍රශ්නය අපි දෙදෙනා එකතු වෙලා ගයාන්ට නොදෙනෙන්න විසඳ ගන්නා බවට වූ නිහඬ කිවිසුමකි. දැන් මම ගයාන්ගේ ගෙදරට යන්නේ හුදෙක් යාළුවා හම්බ වෙන්නටම නොවේ. සුමනා නැන්දාගේ දැස්වල තියෙන යාළු දීප්තිය දකින්නටත් එක්කමයි. වැස්සක් නිසා පටන්ගත් ඒ කතාව දැන් නිහඬවම ලස්සන නවකතාවක් ලෙස අප අතර ගලා යමින් තිබේ. අර ණයකාරයාගේ ප්‍රශ්නය විසඳීමට මම දැනටමත් මගේ සැලසුම් සකස් කර අවසන්ය. මන්ද දැන් ඇය තනිවම නොවේ.